සජිත් ප්‍රේමදාස මහත්තයා කියන 2028 මේ රට කඩා වැටෙනවා. ඒක හරි ප්‍රාණ මහත්තයා කියන 9 අප්‍රේල් වෙනකොට මේ රට කඩා වැටෙනවා. මේ විපක්ෂයේ බලන් ඉන්නේ මේ රට කඩා වැටෙනකම්ද නැත්නම් විපක්ෂයේ ඊට වඩා සහයෝගයක් දීලා මේ රට ගොඩ ගන්න බලාපොරොත්තුවක් නැද්ද? මෙහෙමනේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයා අපේ පක්ෂ කෙනෙක් නෙමෙයි. එතුමා කියපු දෙයක් සම්බන්ධයෙන් මට ප්‍රකාශයක් කරන්න බෑ. නමුත් හරින් ප්‍රනන්දු මේ මැතිතුමා අපේ පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හැටියට මට කියන්න පුළුවන් ඒක එතුමා කල්පනා කරන ක්‍රමවේදය වෙන්න පුළුවන්. නමුත් පක්ෂයේ මතය අපි හිතන්නේ මම මහලේකම්වරයා හැටියට කියන්න ඕනේ මේ අය අවුරුදු 5කට බලයටපත් වෙච්ච අය. දැන් ඉන්නවනේ දැන් කෙනෙක් කියනවා මතකයිනේ ඕවා කතා කරන්න අපි එක්කෙනෙක් කතා කරේ විපක්ෂයේ ඉද්දි කොටහලු ගැන. දැන් තව එක්කෙනෙක් බලයට ආවයන් පස්සේ යා රාජ්‍ය නායකයෙක් වෙලා. ඉතින් මෙහෙම මන්ද බුද්ධික මනස් තියන අය තමයි අද පාලනයටපත් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ස්වභාව ධර්මයගේ එකට අපිට විරුද්ධව යන්න බෑනේ. මේ මන්ද බුද්ධිකයෝ මේ වගේ තැන්වලට එනකොට ඒක ස්වභාව ධර්මයගෙන්ම ඒ කට්ටියව ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක කරන්න ඉඩ තියෙනවා. මම නැහැ කියන්නේ. පක්ෂයේ මතේ මේක කඩා වැටෙනකම් බලන් ඉන්න කෙනෙක්. අපි අය කඩා වැටෙනකම් බලන් ඉන්නේ. අපි බොහොම ප්‍රසිද්ධියේ මෙතන ඉඳගෙනම අපි කිව්වා අපි ඕනේ උදව්වක් කරනවා. මොකද මේ සම්බන්ධයෙන් මේ අත්දැකීම් බහුල විශේෂඥ දැනුම තියෙන යමක් කරන්න පුළුවන් පුද්ගලෙක් ඉන්නවා නම් ඒ අපේ පක්ෂ නායකයා විතරයි. ඒක ඕන කෙනෙකුට කරලා පෙන්නපු නායකයෙක්. ආර්ථික අර්බුදයාව ගොඩගත්තා. අපි ඔය විපත් වලට අපි රජයේ ඉද්දී ස්වභාවික අපදා තත්ත්වයන් නැති වෙනකොට ඒවට අවශ්‍ය පසුබිම ඒ ක්‍රියාත්මක වෙලා මේ දැන් අපිටත් ඒව සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන් වුණා. මොකද එතුමාගේ උපදෙස් අනුව. ඉතින් ඉන්නවා අපේ පක්ෂ නායකයෙක් ඉන්න ඕන වෙලාවක. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඕනම වෙලාවක බයද දන්නේ නැහනේ අපිව කැඳව ගන්න. නැත්තම් අපි මුල ඉඳලම කියලා තියෙන්නේ මේ තත්ත්වය පාලනය කරන්න. මේකේ පක්ෂපාත ભેදයක් නැහැ. මේක තුල දේශපාලනයක් නැහැ. මේක තුල වෙන කිසිම බලාපොරොත්තුවක් පුද්ගලික න්‍යාය පත්‍ර නැහැ. අපි ඔක්කොම ජීවත් වෙන්න ඕනේ මේ මාතෘභූමිය තුල. ඒ නිසා ඕන වෙලාවක අපි සූදානම්. ඒකත් ඉතින් මට කියන්න තියෙන්නේ එතුමාගේ නොදැනුවත්කම. එතුමා ඉස්සෙල්ලාම එතුමාගේ අමාත්‍යාංශයේ යටතේ තියෙන මේ මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියන එක ගැන පොඩ්ඩක් මොකද්ද කියන එක ගැන කල්පනා කරලා බැලුවා නම් හොයලා බැලුවා නම් හොඳයි කියන එක තමයි මගේ මතය. මොකද අපි කනගාටු වෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ මේක අත්දැකීම් මේක මේ රටක් එක්කනේ ලක්ෂ 221ක් මනුෂ්‍ය ජීවීන් එක්ක තමයි මේ අද අත්දැකීම් ගන්න හදන්නේ. ඉතින් අර මට මතකයි එතුමාම කිව්වනේ අර කොහෙද මේ පුද්ගලික ප්‍රශ්නයක් මට එතුමත් එක්ක නැහැ. මතකද අර පිළිකා රෝහලේ කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමා ලොකු ආට්ටුවක් හදලා පරිත්‍යාග කරපු දවසේ කියපු එක. ඒකින්ද මේවා ආවට ගියාට සෙල්ලම් කරන්න හොඳ දේවල් නෙමෙයි. මම ආගමක් ගැන කතා කරනවා නෙමෙයි. අපි බෞද්ධයෝ, අපි හින්දු අය, අපි මුස්ලිම් අය, අපි කතෝලික අය, අපි ඔක්කොම මේ රටේ එකට ජීවත් වෙන්නේ එක දෙයක් හොඳින් හැම අදහන දේ හරියට අදහගෙන. ඉතින් ආගමක් නැති අයට, ධර්මතාවයක් නැති අය ගැන එහෙම නැත්තම් අඩු ගානේ පපුවේ තෙතමනයක් නැති අයට ඕන එකක් කියන්න පුළුවන්. ඉතින් රංගවල මහත්තයා ආචාර්ය නෙමෙයි කියලා මත් කිව්වේ ඉස්සෙල්ලම මම. ඉතින් ඒක මට කියන්න පුළුවන් මම දන්න නිසා. ඉතින් රංගවල මහත්තයාගේ ඉතිහාසය මට වැඩිය ඔක්කොටම වැඩිය හොඳට දන්නේ මගේ පක්ෂ නායක අටවන විධායක ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් මට රංගවල මහත්තයා ගැන පුද්ගලික දෙයක්වත් නැහැ. මම දන්නෙත් නැහැ. මට දැන් කියන්න දෙයක්වත් නැහැ. මොකද මේ මං හිතන්නේ මට එතුමා බීලා හිටියද නැද්ද කියලා මට බොරු කියන්නත් බැහැනේ. ඉතින් කාතින් අපිත් වාහනේ ලෝනවා වෙන්න පුළුවන් වැරද්දක්. හැබැයි ඉතින් මේක රටේ නීතිය එක විදියකට එක කට්ටියකට සලකනකොටනේ මේක හොඳ නැත්තේ නේද? ඉස්සර නම් මේ ඕවා වෙනකොට ඒගොල්ලෝ විපක්ෂයේ ඉද්දි කොච්චර ප්‍රශ්න හැදුවද? ඉතින් මේ අද ඊයේ නෙමෙයි 88 ඉඳලා අපි ඊටත් ඉස්සෙල්ලා ඉඳලා දන්නවා. සුපසිසාරා විශ්වාසයේ සන්නාමය
දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.